හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න අද මම ආවා ඔයාලව හම්බ වෙන්න අලුත් දෙයක් අරගෙන. ඔයාලා දැන් මෙතන පේනවා ඇති අලුත් ජාතිය අයිටම් එකක්. මේකට අපි කියනවා oven bake polymer clay කියලා. මේ බ්‍රෑන්ඩ් එක ඔයාලා දැකලත් ඇති මීට කලින් යූස් කරන කට්ටියත් ඉන්නවා ඇති. මේ බ්‍රෑන්ඩ් එක Sculpey බ්‍රෑන්ඩ් එක. ඒ බ්‍රෑන්ඩ් එකේ different types of clay items තියෙනවා. ඒකේ මම යූස් කරන්නේ Primo කියන type එක. මේක ගොඩාක් දුරට jewelry making වලට යූස් කරන clay ජාතියක්. Primo කියන type එක. මම ඔයාලට කියලා තියෙනවා මම beads වලින් jewelry හදනවා, bracelets, chains ඒ වගේ දේවල් හදනවා. ඒ වගේම oven bake polymer clay, resin හා wire wrapping යූස් කරලා jewelry items හදනවා කියලා මම ඔයාලට කලින් වීඩියෝස් වල කියලා තියෙනවා. ඒකේ එක කොටසක් තමයි මෙන්න මේක. මම ඊට පස්සේ ඔයාලට වීඩියෝස් අරන් එනවා මේ වගේ clay items වලින් හදන්න පුළුවන් ලස්සන jewelry items. මම ඇත්තටම jewelry items විතරක් හදලා විකුණන්නේ නැහැ. ඒකට අවශ්‍ය raw materials ඒවත් මම විකුණනවා. මං ගාව මේ colors තියෙනවා Sculpey Primo වලින්. මේ colors වලින් මොන හරි ඔයාලට අවශ්‍ය නම් මම මෙතන දාලා තියෙන WhatsApp number එකට මට message එකක් දාලා මගේ catalog එක ඔයාලට view කරගන්න පුළුවන්. ඒකෙන් ඔයාලට orders place කරගන්න පුළුවන්. ඒ වගේම මින් ඉදිරියට තවත් අලුත් colors launch කරන වෙලාවට අපි ඒ colors උත් ඔයාලට ගෙන්නලා දෙනවා පිටරට ඉඳලා. ඇත්තට මේ clay එක නිෂ්පාදනය වෙන්නේ ඇමරිකාවෙන්. ලංකාවේ මේ clay නිෂ්පාදනය වෙන්නේ නැහැ. ගොඩක් තැන්වල ගන්නවත් නැහැ. ඒ නිසා අපි මේක import කරන item එකක්. ඒ නිසා මේක පොඩ්ඩක් මිලෙනුත් අධිකයි. මේකෙන් හදන jewelry items පොඩ්ඩක් මිලෙන් අධිකයි. හැබැයි මේක durable. මොකද මේක oven bake polymer clay එකක් නිසා durability එකක් තියෙනවා. ඒ වගේම ගොඩක් ලස්සනයි. මේ වලින් හදන jewelry items ගොඩක් ලස්සනයි. මම ඔයාලට අන්තිමට පෙන්නන්නම් මම මේකෙන් හදලා තියෙන jewelry items. samples තමයි හැදුවේ. ඊට පස්සේ තමයි මම මේවා වලින් ඔයාලට ලස්සන jewelry items හදලා පෙන්නන්නේ. සාමාන්‍යයෙන් මේකෙන් අපිට earrings, pendants, bangles, ඒ වගේම bracelets, ඒ වගේ ගොඩාක් දේවල් හදන්න පුළුවන්. හරි. දැන් මම මෙතන තියෙන colors පෙන්නන්නම්. මම ගාව main primary colors තියෙනවා blue, red, yellow හා white, black කියන primary colors පහත් එක්ක silver, gold, bronze මේ colors තුන තියෙනවා. ඒ වගේම තව ලස්සන color එකක් මේකට අපි කියනවා opal කියලා. ඔයාලට පේනවා ඇති මෙතන color එකත් එක්ක එයාලා දීලා තියෙනවා බේක් කරන්න ඕනේ heat එක මොකක්ද කියලා. 130 celsius heat එකකින් විනාඩි 30ක් අපි මේ clay එක හදලා ඒකින් අවශ්‍ය jewelry item එක හදලා අපි බේක් කරාට පස්සේ ඒක අපිට පාවිච්චියට ගන්න පුළුවන්. බේක් කරන්න නැතුව මේක අපිට යූස් කරන්න බෑ. මේක දැන් සාමාන්‍යයෙන් මම දැකලා තියෙන ලංකාවේ ගොඩක් කට්ටිය පාවිච්චි කරන clay jewelry items හදනවා. ගොඩාක් ලංකාවේ හදන්නේ air dry clay එකකින්. එතකොට air dry clay එක සාමාන්‍යයෙන් හදලා පැය 8ක් නැත්නම් පැය 20ක් හෝ 24ක් වගේ තිබ්බට පස්සේ ඒක dry වෙනවා. ඊට පස්සේ ඒක අපි polish කරලා හරි varnish කරලා හරි පාවිච්චි කරනවා. ඒක එක type එකක clay එකක්. මේක හැබැයි වෙනස්. සාමාන්‍ය කොරියාවල වගේ countries වල ඉඳලත් ලංකාවට එනවා. හැබැයි ඒකේ quality එකයි මේකේ quality එකයි වෙනස්. ඒ නිසා මේකේ ගාණක් පොඩ්ඩක් වැඩි. එතකොට තව colors තියෙනවා මෙතන graphite pearl කියන color එක තියෙනවා මං ගාව. මේක turquoise, මේක peacock pearl, මේක sunset pearl, මේක fluorescent pink. ඒ වගේම මං ළඟ තව ලොකු කැල්ලක් තියෙනවා. මේ හැම එකක්ම ඔයාලට බලනකොට පේනවා මේක 57 grams. මම අතේ තියලා පෙන්නන්නම් size එක මේකේ. මෙන්න මේක තමයි size එක. 57 grams එනවා මේක. ඒ වගේම ලොකු කැල්ලක් තියෙනවා මේක 227 grams. මේක translucent කියන color clay එක. මේක සාමාන්‍යයෙන් අපි අනිත් පාටවල් එක්ක mix කරලා හදනකොට transparent ගතියක් දෙනවා. ඒ වගේම මං ගාව ලොකු 454 grams තියෙන white clay කැල්ලකුත් තියෙනවා. හරි ඒත් එක්ක මං ළඟ තියෙනවා liquid clay කියලා මේ brand එකේම clay ජාතියක්. මේක සාමාන්‍යයෙන් අපි use කරනවා clay mix කරන්න එහෙම නැත්නම් silicon matte වල designs වලට add කරලා අපිට jewelry items හදන්න මේ වගේ liquid clay use කරනවා. ඒකේ මං ගාව තියෙනවා gold එකයි translucent එකයි. translucent එක හැම ගොඩාක් දුරට අපිට transparent look එකක්
වෙනවා. ඒ වගේම මං ළඟ තියෙනවා ක්ලේ සොෆ්ට්නර්. ක්ලේ සොෆ්ට්නර් සාමාන්‍යයෙන් මේ ක්ලේ එහෙම ඩ්‍රයි වෙන්නේ නැහැ. හැබැයි බැරි වෙලාවත් අපිට මික්ස් කරගන්නකොට ඩ්‍රයි ගතියක් තිබ්බොත් මේ ක්ලේ සොෆ්ට්නර්ස් යූස් කරලා අපිට ඒක සොෆ්ට් කරගන්න පුළුවන්. මින් ඉදිරියට මම ගේන වීඩියෝස් වල ඔයාලට මේවා යූස් කරලා කොහොමද අපි ඩිසයින්ස් හදාගන්නේ කියලා මම ඔයාලට පෙන්නන්නම්. ඒත් එක්කම තව පොඩි දෙයක් තියෙනවා පෙන්නන්න. මම තව තියෙන දෙයක් තමයි මෙන්න මේ සිල්ක් ස්ක්‍රීන්ස් කියලා කියන ඒවා.